හැලෝ යාළුවනේ good morning. අද ගොඩක් දවසකින් අපි ආවා channel එක පැත්තට. මොකද මට සාමාන්‍යයෙන් මාස 6කින් 7කින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මගේ channel එකේ ප්‍රශ්න වගේකුත් තිබ්බා. ඒ වගේම මේ මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්න වගේකුත් තිබ්බින්දා ලොකු ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒකට මම මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒකට මුලින්ම සමාව ඉල්ලන ගමන් අද අපි නුවර ආවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අද හිතන් ආය අලුතෙන් වීඩියෝ දානවා. ගොඩ කලින් දාන්න බැරි නිසා මම සමාවිල්ලුවා. එතකොට අද අපි ආවේ නුවර. අපි මහනුවර ආවා. එතකොට අපි අද මහනුවර ආවේ නුවර තියෙන ලස්සන විහාරස්ථාන තුනකට යන්න ප්ලෑන් කරගෙන තමයි අපි ආවේ. ඒ විහාරස්ථාන තුනෙන් අපි අද මුලින්ම ආවේ නෙල්ලිගල විහාරස්ථානයට. ඔයාලට පේනවා ඇති. ඔය කට්ටිය නෙල්ලිගලට ඇවිල්ලා තියෙනම් කමෙන්ට් එකක් දාන්න යටින්. මේ විහාරස්ථානයට ඔන්න විදිහට තමයි අපිට නෙල්ලිගල විහාරස්ථානය පේන්නේ. අද ඉරිදා දවසක් වුණාට ගොඩක් සෙනග හිටියේ නෑ මේ විහාරස්ථානේ. ඔන්න විදිහට විහාරස්ථානය ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් අපි මෙතෙන්ට එද්දී 9:00 10 විතර වුණා. සාමාන්‍ය ලොකු අවුවක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. මේ තියෙන්නේ විහාරස්ථානය. ඔහොම බලන්නකො විහාරස්ථානේ වටේ ලස්සන view එකක් තියෙනවා. ඒ view එකත් කට්ටිය කොහොම බලන්න. ඔන්න වගේ මනරම් ස්ථානයක තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. මාරම නිදහස්. එතකොට අපි නෙල්ලිගලට මෙහෙම සමුදෙන ගමන් අපි යමු අපේ ඊළඟ විහාරස්ථානය බලන්න. අපි ඊළඟ විහාරස්ථානයෙන් හම්බෙමු. අපේ ඊළඟ තැන තමයි ශ්‍රී දළදා මාලිගාවෙන් තමයි අපි ආවේ. ඔයාලා කවුරුත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ලංකාවේද පිටරටද ඉන්න ඕනම කෙනෙක් දන්න තැනක් තමයි ශ්‍රී දළදා මාලිගාව කියන්නේ. අපි මාලිගාවට ගිහිල්ලා තුන්වෙනියට ආවේ මෙන්න මෙතෙන්ට තමයි. අපි මාලිගාවේ වීඩියෝ කරපු වීඩියෝ එක මට ඒක වීඩියෝ වෙලා නැහැ, රෙකෝඩ් වෙලා නැහැ. ඒකට සමාවෙන්න වෙනවා. මෙතන ඔයාලා දන්නවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි සෝෂල් මීඩියා වලින් ඉතාමම ප්‍රසිද්ධ වුණ වයිල්ඩ් ස්ථානයක් මේ තියෙන්නේ. හන්තාන සඳගිරි සෑය. අපි තුන්වෙනියට ආවේ හන්තාන සඳගිරි සෑයට. විශේෂයෙන් කියනවා නෙල්ලිගලට වඩා සඳගිරි සෑයේ සෙනග හිටියා. අපි නෙල්ලිගල වීඩියෝ එක දකින්නේ සාමාන්‍ය සෙනග පිරිසක් හිටියා. ඊට වඩා සෙනග පිරිසක් මේ හන්තාන සඳගිරි සෑයේ හිටියා. අපි දැන් හන්තාන සඳගිරි සෑය උඩට තමයි යන්නේ. මේ අවට තියෙන සුන්දරත්වය ඔයාලා විඳින්න ඕනි. බලන්නකෝ කට්ටිය මේ තියෙන ලස්සන.
ඔයාලට මේ හන්තාන සඳගිරි සෑය ගැන මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මේ විහාරස්ථානයේ උඩ මේ චෛත්‍ය තියෙන තැනට එන්න සාමාන්‍යයෙන් පඩිපෙළ ටිකක් තියෙන. ඒ පඩිපෙළ ටික ඉනකලා තමයි එන්න ඕනේ. ඒ වගේම වටෙන් පාරක් තියෙනවා. ඒ වටේ පාරෙන් එන්න පුළුවන් සාමාන්‍යයෙන් ට්‍රී වීල් එකකට වගේ. සාමාන්‍යයෙන් පාරෙන් සාමාන්‍යයෙන් ට්‍රී වීල් බයික් සාමාන්‍ය පොඩි කාර් එකකට වගේ මේ උඩට මෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බස් වල આવුත් උඩට එන්න බෑ. බස් එක පල්ලෙලා සාමාන්‍යයෙන් මේ වයසක අයට එහෙම පොඩ්ඩක් අර පඩිපෙළ නගින්න බැයි නම් එතන සාමාන්‍ය වීල් තියෙනවා 3 දෙනෙක් දාගෙන උඩට ගෙනත් දාන රුපියල් 200යි. ඒ විදිහට ඔයාලට මේ විහාරස්ථානයේ උඩට එන්න පුළුවන්. මේ විහාරස්ථානයේ දැක්ක විශේෂම දෙයක් තමයි මාරම පිරිසිදුයි. බිම ගත්ත සාමාන්‍යයෙන් ටොපි කොලයක්වත් බිම දාලා නැතුව ඒ පිරිසිදුකම මේන්ටේන් එක ඇත්තටම තියෙනවා. මාරම ලස්සනයි. සාමාන්‍යයෙන් ගොඩක් අපි පන්සලකට ගියත් කොහෙ ගියත් බිම් බලපුවාම ටොපි කොල, අයිස් කොල, බුලත් කෙල වගේ දේවල් තියෙනවා. මෙතන එහෙම නැහැ. මෙතන මාරම ක්ලීන් එකට තියාගෙන ඉන්නවා. ඒකට ඇත්තටම මාර රෙස්පෙක්ට් කරන්න ඕනි. මෙතන බලා ගන්න කට්ටියට අපි ඔන්න ඔය විදිහට සඳගිරි මහා සෑය චෛත්‍යයට බලන්න තමයි අපි චෛත්‍ය බලන්න තමයි උඩට යන්නේ. අපි යන් හොම්ම උඩට චෛත්‍ය බලමු ගිහිල්ලා කොහොමද කියලා අපිට උඩ නැගගම මොන වගේ view එකක් පෙනේද කියලා. මෙන්න මේක තමයි අපිට චෛත්‍ය නම් පේන්නේ. අපි යන් හොම්ම උඩට. ඔන්න ඔහම අපි දැන් සඳගිරි මහා සෑය චෛත්‍ය උඩට තමයි එතෙන්ට තමයි අපි යන්නේ මළුවට. එතකොට ඔයාලට ඈතින් පේන්නේ හන්තාන කඳු මුදුන. හන්තාන කඳු මුදුන කිව්වම ගොඩක් අය දන්නවා අපි හන්තාන කඳු මුදුනට යන්න එක තමයි ආවෙත් අපිට වෙලාව මදි වුණා හන්තාන කඳු මුදුනට යන්න. ඔහොම බලන්නකො මේ මෙතන තියෙන ලස්සන සුන්දරත්වය ඔයාලා S දෙකෙන් බින්දින්නකො. මෙතන තියෙන සුන්දරත්වය ඔහොම. ඔන්න ඔහොම තමයි අද අපේ චාරිකාව ඉවර වෙන්නේ. අපි නුවරට ආවා. මුලින්ම නෙල්ලිගලට ගියා. ඊට පස්සේ අපි ශ්‍රී දළදා මාලිගාවට ගියා. අපි අන්තිමේට හන්තාන සඳගිරි සෑයටත් ආවා. ඔයාලට පේන ඇති අර නෙල්ලිගලට පේනවා වගේම ලස්සන කඳු මුදුන් කිහිපයක් මෙතන පේනවා. හන්තාන කන්ද ඇතුළුව ලස්සන කඳු මුදුන් කිහිපයක් පේනවා. ඔයාලගෙනුත් ඉල්ලන්නේ ඔයාලට වෙලාවක් තියෙන වෙලාවට ෆ්‍රී වෙලාවක ගෙදර ඇත් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා මේ වගේ තැන් බලන්න, ලස්සන බලන්න, රස විඳින්න, මෙතන විනාශ කරන්නේ නැතුව ඉස්සරහට ඉන්න පරම්පරාවටත් මේ ලස්සන ඒ විදිහටම තියලා ඔය කට්ටිය යන්න, ඇවිල්ලා යන්න. ඇත්තටම මේ හිත නිදහස් වෙන මාරම ලස්සන තැන් තමයි මේ ලංකාවේ තියෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. see you bye.